අපි මෙතනින් ඕලු මල් ගත්තා. මම ගොඩක් ආසයි ඕලු මල් පූජා කරන්න. ඉතින් ඕලු මලුත් අරගෙන අපි ගංගාරම් පන්සල ඇතුළට ආවා. අද ඉතින් 2026 අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා නිසා ගොඩක් සෙනග ඉන්නවා මෙතන. අපි එද්දිත් 9 විතර වෙලා ඒ වෙලාවෙත් ගොඩක් සෙනග හිටියා. ඉතින් මේ සෙනග අස්සෙන් අපි ගියා මල් පූජා කරන්න. අපි අරගෙන ගියපු මල් පූජා කරලා ඉවර වෙලා අපි ගියේ බුදු කුටියට. බුදු කුටියට ගිහිල්ලා අපි බුදුරජාණන් වහන්සේ වන්දනාමාන කරලා එතන ටිකක් වෙලා වාඩි වෙලා හිටියා. ඊට පස්සේ අපි යන්නේ උඩමළුවට. උඩමළුවේ නම් ගොඩක්ම සෙනග. ඊට පස්සේ අපි බෝධීන් වහන්සේ වන්දනාමාන කරලා බෝධි ස්නානය කරලා දැන් ඇවිල්ලා ඉන්නේ ගනුදෙනු කරන පොලිමේ. මෙතෙන්දී අපිට ඇතුළේදී කරඬුවටත් වන්දනාමාන කරන්න අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම තමයි ගනුදෙනු කරන්න ගොඩාක් සෙනග ඉන්නවා. මොකද අලුත් අවුරුද්දේ ගනුදෙනු කරලා සුබ විදියට පන්සලකට ඇවිල්ලා වැඩ පටන් ගන්න එක බෞද්ධ ජනතාවගේ ඉස්සර ඉඳන්ම පුරුද්දක් විදියට පැවතගෙන එනවා. ගංගාරාම පන්සලට ගිහිල්ලා වැන්දා. දැන් ඉතින් මේ යන ගමන් දැන් අපි යන්නේ තවත් ලස්සන තැනකට. මෙතන ඔයාලා දැකලා ඇති. ඉතින් අපි බලමුකෝ මේ මොකද්ද කියලා. ඇත්තටම ගොඩක් නිස්කලංක පරිසරයක් තමයි මේ ටිකේ තියෙන්නේ. දකිද්දිම ඔයාලට පේනවා ඇති. දැන් අපි ඇවිල්ලා තවත් ලස්සන තැනකට. මම ඔයාලට පෙන්නන්නම් එතන. මෙතන දැකලා ඇති ගොඩක් අය. අපි මෙතනින් සෙරෙප්පු කලවල ඇතුළට යනවා. මාත් පළවෙනි වතාවට තමයි මෙතෙන්ට එන්නේ. ඉතින් මාත් ගොඩක් ආසාවෙන් තමයි මෙතන බලන්න යන්නේ. මෙතන ගොඩක් ලස්සන වෙලා තියෙන්නේ හදලා තියෙන විදිය අනුව. වැවක් මැද්දේ වගේ තමයි මේ පන්සල වගේ හදලා තියෙන්නේ. ඉතින් ගොඩක් ලස්සනයි බලන්නකෝ. ඒකේ අර අපේ සාමාන්‍ය වැව්වල තියෙන ජලජ ශාක වගේ දේවල් වැවේ පාවෙලා තියෙන විදියට හදලා තියෙනවා. ඉතින් ගොඩක් ලස්සනයි දකිද්දිත් හිත නිවෙනවා. ඊට පස්සේ අපි උඩමළුවට ආවා. අපි උඩටම ඇවිල්ලා ඉන්නේ දැන්. බලන්න ලස්සනයි. හරිම නිස්කලංක පරිසරයක් තමයි තියෙන්නේ. මෙතන මේ බුද්ධ මන්දිරය නිර්මාණය කරන්න භාවිතා කරලා තියෙන කැටයම් කලාව වුණත් ගොඩක් සිත් ඇති කරන සුළු විදියට තමයි භාවිතා කරලා තියෙන්නේ. ඉතින් අවසානයේදී අපි මෙතන ෆොටෝස් ගත්තා. ඊට පස්සේ මේ ලස්සන පරිසරයට සමු දීලා අපි ආවා. බයි ෆ්‍රෙන්ඩ්ස්. එහෙනම් අපි ගිහින් එන්නම්.